මොකද? ඔය මේ බදුල්ලේ කණු පැලැල්ල බදුල්ල ඔය වත්තේ මේ හරි විශාල ජල කඳක් පෙරේදා ඊයේ දෙකේම ආවා. ඊයේ රාත්‍රියේ එනකොට අරෙන් බැමි කැඩලා තමයි ආවේ. ඊපස්සේ දැන් මේ වෙනකල්ල තාම රාජ්‍ය නිලධාරි කියලා කවුරුත් නැවිලා බලලා නැහැ. අපිට කිසිම සහන ආධාරයක් කිසිම දෙයක් හම් වෙලා නැහැ. මේ යාළුවෝ දෙන්නේ තුන් දෙනෙක් නම් වතුර බෝතල් පාන් ගෙනත් දුන්නා. ඒවත් දැන් මේ කන්න බෑ මඩක් දාගෙන වතුරත් නෑ මොකක්වත් නෑ. අපිට විශේෂයෙන් අවශ්‍ය ඉක්මනින්ම ඇවිල්ලා විදුලි බල දෙපාර්තමේන්තුව මල මණ්ඩලයෙන් විදුලි බලයයි වතුරයි මේව අයින් කරගන්න බෑ. බැකෝ යන්ත්‍රයකුයි තමයි ඕනේ. බැකෝ යන්ත්‍රයක් ලොරියක් මේ කට්ටිය සියලු දෙනා මේ විදිහට අසරණ වෙලා ඉන්නේ. හැකි ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින් රජේ මැදිහත් වෙලා අපිට ඒ ටික ලබා දෙනවා. හරි අපි ගවාවේ මුදල් නැහැ. අපේ නෝනලාගේ යට ඇඳුම් පවා ගිහිල්ලා තියෙන්නේ. කිසිම ඇඳුමක් ගන්න නැහැ. දැන් බලන්න පුළුවන් ඇතුළට ගියා නම් අල්මාරි මොනවාවත් අය ගන්නව දෙන්න අයින් කරගන්න වෙලාවක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මම විධානදාරෙන් සෑහෙන සහයෝගයක් දුන්නා මේ වෙලාවේ ඉඳලා මේ වෙනකම්ම රාජ්‍ය නිලධාරී කියනවා මේ වෙනකම් නගර සභාව ශ්‍රී ලංකා යුදාමතාවේ දියතලාව කියලා කිව්වා පෙරේද මේ රාත්‍රියේ ඇවිල්ලා ගත්ත ඊයේ රාත්‍රියේ ඒ සියලු දෙනාටම සුභාසිංසනය කරන ඒ වගේම දැමුත් ඇවිල්ලා අර වැඩ කටයුතු කරනවා මම හිතන්නේ එළදළුව ආමි කැම්ප් එකෙන් මේ මම හිතන්නේ අතන ඒ සියලු දෙනාටම සුභාසිංසනය කරනවා වෙනත් රාජ්‍ය කියලා අපිට මේ ආපදා කළමනාකරන්නට කෝල් ගන්නවා එක්කෙනෙක්වත් උස්සන්නේ නැහැ රින්සනවා විතරයි අල්ලන රොම්මඩ පිරීලා තියෙන්නේ ඒ වයින් කරගන්න වතුර චුට්ටක්වත් නැහැ අපි ළඟ. ඒ වගේම මේ ටික විශේෂයෙන්ම කොහෙට හරි ගිහින් දාන්න තමයි තියෙන්නේ. අඩි එකමාර දෙකක් රොම්මඩ කට්ටු පිරීලා ගෙවල් හැම ගෙදරකම තියෙන්නේ. ඒවා කොහෙට හරි දුරකට ගිහින් දාන්න තමයි තියෙන්නේ. අපිට ඒ උදව්ව පුළුවන් තරම් ඉක්මනින් කරනවා නම් වතුර ටික දෙනවා නම් ඇත්තටම ලොකු උදව්වක්. ඊයේ අපි ඇත්තටම පණ බයේ ඉන්න වෙලාවේ හමුදාවෙන් ඇවිල්ලා අපිව අරගෙන ගිහිල්ලා මේ තාක් අපේ ජීවිත බේරලා දුන්නා. ඒකට ගොඩක් ස්තුතියි. මේ අපිට ඉතින් හැමෝම අසරණ වෙලා ඉන්න වෙලාවේ පොඩි උදව්වක් කරනවා නම් හොඳයි. මේ ටික අයින් කරගෙන සුද්ධ පවිත්‍ර කරගෙන අනිත් එක අර ගඟ සුද්ධ කරන්න වෙනවා. නැත්නම් ආපහු මේ වතුර ටික එන්නේ මේ පැත්තේ. ගඟේ වතුර ටික තමයි මේ ගඟ වගේ මෙහෙන් හැරිලා ගියේ. ඒ ගඟේ වතුර ටික ගඟේ පහළට යන්න තිබ්බනම් මෙච්චර හානියක් වෙන්නේ නැහැ. ඉතින් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙහෙම දෙයක් කවදාවත් මෙහෙම ඇවිල්ලා නැහැ අවුරුදු 35ක් මේකේ ඉන්න කට්ටිය අතරේ. ඒක නිසා මේ අපිට දැන් ඕනි පුළුවන් තරම් ඉක්මනට මේ ගෙවල් ටික සුද්ධ කරගෙන අර ගඟේ වතුර ටික ගඟ පහළට යන්න හදලා දෙන්න. තරම් තියෙනවා ඒ වතුරට යන්නයි. පිරියාතල්ලේ එන්න මේ උසට ඔය තියෙන